මේ හැම පිනක්ම ඔබ අනුමෝදන් වෙන්න. පොල් කැඩුවට පස්සේ ඒකේ පළමු මුරේ පින්විතනේ ගෙනල්ලා සාසනයට පූජා කරන උතුම් මිනිස්සු ඉන්නවා ඔබත්. ඔබට හරියන්නේ ඔන්න ඔය කාරණාව නිසා. ඒකෙදි කිසිම කෙනෙක් හිතන්න යන්න එපා මට මම මෙච්චරයි ඉන්න දීලා තියෙන්නේ අච්චරයි ඉන්න දීලා තියෙන්නේ කියලා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. එහෙම වුණොත් මම මොකුත් දීලා නැහැ නේ මේකට. මට පින් නැද්ද පොඩ්ඩක් දෙන්න බැරිද? අද 50කවත් දීලා නැහැ නේ මම. එහෙම නෙමෙයි පින්විතනේ. අපි හැමෝම අතහිත තියාගෙන තියෙනවා. එතන පොල් පියා කෙනෙක් ඇවිල්ලා පොල් ටික බාලා ගියාට පස්සේ පින්විතනේ මේ පොල් ටික අඩුක් කරන පිරිසක් එන්නේ. පියල් 10ටත් මරා ගන්න ලෝකෙ නෙමෙයි මේක. මම දැන් සීල ශාවක මහත්තුරු ඉන්නවා අතේ කර ගැටෙනකම් පොල් එලි ගහන. මේ සමහරට කම්පැනි එක CEO කෙනෙක්. අයිතිකාරයෙක්. මේ හොඳ සල්ලිකාරයෙක් පින්විතනේ. මේ සම්බුද්ධ ශාසනයේ පොල් එලි ගහනවා. එහෙම තමයි හැටි පින්විතනේ. රත්තරන් නගුලෙන් රටේ රජ්ජුරුව සීසෑවේ පින්විතනේ බිසවට කන්න දෙන්න නෙමෙයි. ඒ සීසෑවේ මොනම හොටවත් නෙමෙයි පින්විතනේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරන්නේ. ඇත්තටම මිනිස්සෙකුට නිදහස් වෙන්න තියෙන තැනක් පින්විතනේ. සැන්ක්චුරි එක. සරණස්ථානය සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. අන්නේ සම්බුද්ධ ශාසනයෙන් පිහිට ලැබෙනවා පින්විතනේ ඔබ සියලු දෙනා.